Hello guys, welcome back to my YouTube channel. thumbnail එක දැකපු ගමන් ඔයාලා දන්නවනේ අද මම කොහෙටද ඇවිත් ඉන්නේ කියලා. හරි, අපි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. මේ ඇහැලේපොළ වලාව ඉදි කරලා තියෙන්නේ 19 වන සියවසේදී. පසු කාලිනව මේ වලාව බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක් විදිහට භාවිතා කරලා තියෙනවා. එහෙම බන්ධනාගාරයක් විදිහට භාවිතා කරපු මේ ගොඩනැගිල්ල වර්තමානයේදී අලුත් වැඩියා කළා ප්‍රතිසංස්කරණය කළා. ඉටි කෞතුකාගාරයක් විදිහට මහජන ප්‍රදර්ශනයට විවෘත කරලා තියෙනවා. අපි මෙතනට ඉස්සල්ලාම ඇතුල් වුණාම අපිට දැක ගන්න පුළුවන් උනේ shops කිහිපයක්. මෙතන අපි මොකුත් ගත්තේ නැහැ. ඒකින්ද මම මේ වීඩියෝ එක ඉක්මනට ස්පීඩ් කරලා යවන්නම්. නැත්නම් වීඩියෝ එක දික් වෙයි. ඉතින් අපි ටිකටුත් අරන් කෞතුකාගාරයට ඇතුල් වුණා. කෞතුකාගාරය ඇතුළට ගියාම ඉස්සල්ලාම දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පිළිම දෙක. දෙවනගන මහින්දාලංකාර මහා තෙරණුවන්ගේ වගේම හිරිපිටිය රාළ එහෙම නැත්නම් දිව නිලමේගේ ඉටි රූපයක් තමයි අපිට මෙහෙම දැක ගන්න පුළුවන් වෙන්නේ. දැක ගන්න පුළුවන් වෙන්නේ පළමු වන විමල ධර්ම සූර්ය රජතුමාගේ පිළිමයක්. ඒ වගේම පළමු වන විමල ධර්ම සූර්ය රජතුමාගේ බිසෝන් වහන්සේ වන කුසුමාසන දේවියගේ පිළිමයකුත් මෙතන නිර්මාණය වෙලා තියෙනවා. මේ තියෙන්නේ දෙවන රාජසිංහ රජතුමාගේ ඉටි පිළිමයක්. මෙතුමා 1635 ඉඳන් 1687 වෙනකන් රජකම් කළා තියෙනවා. මේ ඉන්නෙත් ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම රජ කෙනෙක්. මේ තියන්නේ ඇහැලේපොළ වලව්වේ මැද මිදුල. ඉතින් දැන් මේක අලුත් වැඩියා කරලා ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ. එතකොට ඉස්සර කොහොමද තිබ්බේ කියලා ආයෙ හිතා ගන්නකෝ. මේ තියන්නේ දෙවන විමල ධර්ම සූර්ය රජතුමාගේ ඉටි පිළිමය. එතකොට මෙතුමා තමා වර්තමාන දළදා වහන්සේ වැඩ සිටින මාලිගාව නිර්මාණය කරේ. මේ තියෙන්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ ඉටි පිළිමයක්. මෙතුමා දෙවන විමල ධර්ම සූර්ය රජතුමාගේ පුතා. ඊළඟට තියෙන්නේ ශ්‍රී විජය රාජසිංහ රජතුමාගේ ඉටිරුවක්. මෙතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ බිසව වුණ ප්‍රමිලා දේවියගේ සහෝදරයා. ඊළඟට අපිට දැක ගන්න ලැබෙන්නේ ලෙව්කිය දිසාවේගේ ඉටි පිළිමයක්. ඊළඟට තියෙන්නේ රොබර්ට් නොක්ස්ගේ ඉටි පිළිමයක්. ලංකාව පිළිබඳ ඉංග්‍රීසියෙන් රචිත පොත ලිව්වේ පුද්ගලයා තමයි මේ රොබර්ට් නොක්ස් කියලා කියන්නේ. නැවක් ඇතුලේ ඉන්න විදිහට තමයි මේ ඉටි පිළිමය නිර්මාණය කරලා තියෙන්නේ. මේ එක් එක් කුටිවලට යද්දී ඒ එක් එක් කුටිවල එක එක ශබ්ද තමයි අපිට ඇහෙන්නේ. දැන් මේ නැවක් ඇතුළේ ඉන්න එකේ අපිට සැලලිහිණියන්ගේ එක එක කුරුල්ලන්ගේ මුහුදේ වතුර රළවල සද්ද වගේ ඒවා තමයි අපිට ඇහෙන්නේ. ඉතින් මේකේ ශබ්ද ඉතින් වීඩියෝ එකේ හරියට ඇහෙන්නේ නැතුව ඇති. ඔයාලා ඉතින් ඒක ඒ අත්දැකීම ලබන්න ඔයාලා එතනට ගිහිල්ලාම බලන්න ඕනේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජයන් වහන්සේගේ ඉටි පිළිමයක්. වගේම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ ඉටි පිළිමයක්. කීර්ති ශ්‍රී රාජසිංහ රජු කියන්නේ ශ්‍රී විජය රාජසිංහ රජුගේ දෙවනි බිසවගේ සහෝදරයා. මොහු රජ වුණේ අවුරුදු 16 දී. ඔයාලට සමහර විට ඇහෙනවත් ඇති මේ කුටිය ඇතුලේ විකාශනය වෙන්නේ පිරිත්. දැන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ රාජාදි රාජසිංහ රජුගේ ඉටි පිළිමයක්. මෙතුමා කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ බාල සහෝදරයා. මේ තියෙන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඉටි පිළිමයක්. ඔහු තමයි ශ්‍රී ලංකාවේ අවසාන රජු. මෙතුමා රාජාදි රාජසිංහ රජතුමාගේ දෙවනි බිසවගේ පුතෙක්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට බිසවවරු දෙදෙනෙක් හිටියා. පළවෙනි බිසව තමයි වෙන්කත රංගම්මාල් බිසව. සහ දෙවන බිසව වෙන්කත රංගම්මාල් බිසවගේ නැගණිය වුණු වෙන්කත ජම්මාල් බිසව. මේ දෙදෙනාගෙන් අග බිසව තනතුර දැරුවේ වෙන්කත රංගම්මාල් බිසව. ඉතින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාත් සමගම අපිට දැක ගන්න පුළුවන් වෙන බිසවගේ ඉටි රූපය අයිති වන්නේ වෙන්කත රංගම්මාල් බිසවට. මේ පිළිමතලවේ මහාධිකාරම්තුමා. මේ මං කලින් කිව්වා වගේම ඇහැලේපොළ වලව්ව ප්‍රතිසංස්කරණය කරලා නෙමේ කෞතුකාගාරය හදලා තියෙන්නේ. ඒත් හැම දෙයක්ම ප්‍රතිසංස්කරණය කළා නැහැ. ඔයාලට පේනවා ඇති අර බිත්තියේ අර වගේ සමහර දේවල් ඒ විදිහටම තාමත් තියලා තියෙනවා.
ඊළඟට දැක ගන්න පුළුවන් වෙන්නේ දේවේන්ද්‍ර මුරාචාර්යාගේ ඉටිපිලිමයක්. මෙතුමා තමයි ශ්‍රී දළදා මාලිගාවේ ගෘහ නිර්මාණ ශිල්පය කරලා තියෙන්නේ. මේ සර් රොබර්ට් බ්‍රවුන්රික් මෙතුමා ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයා. 1815 දී ඔහුගේ නායකත්වයේ යටතේ තමා කන්ද උඩ රට බ්‍රිතාන්‍යයන් අතට පත්වන්නේ. මේ සර් ජෝන් ඩොයිලි 19 වන සියවසේදී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය නිලධාරියෙක්. ඔහුට පැවරුණු විශේෂිතම රාජකාරිය වුණේ සිංහල භාෂාව ඉගෙනගෙන මහනුවර රාජධානියේ අභ්‍යන්තර කටයුතු බ්‍රිතාන්‍යයන්ට පැහැදිලි කරලා දීම. මේ ඉතින් අපි හැමෝම දන්න සිදුවීමක් නේ. මේ සිදුවීමේ ශ්‍රී වාරියපුර ශ්‍රී සුමංගල හිමියන් බ්‍රිතාන්‍ය කොඩිය පහළට දාලා ලංකාවේ කොඩිය නැවත ඉහළට ඔසවන දර්ශනය තමා මේ පිළිරුවෙන් දැක්වෙන්නේ. මේ කුටිය තුලදී මොනරවිල කැප්පෙටිපොළ නිලමේ, ඇහැලේපොළ මහ නිලමේ, මඩුගල්ලේ උඩගබඩා නිලමේ, කිවුලගෙදර මොහොට්ටාලේ කියන 4 දෙනාගේම ප්‍රතිමා දැක ගන්න ලැබෙනවා. මේ තියෙන්නේ මහනුවර දිස්ත්‍රික් විනිසුරුවරයා ලෙස කටයුතු කරලා තියෙන විනිසුරු AC ලොරීගේ ප්‍රතිමාවක්. අන්තිමටම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ඇහැලේපොළ නිලමේතුමාගේ පවුලේ අය. ඉතින් අපිට මේ දැක ගන්න පුළුවන් වෙන්නේ ඇහැලේපොළ නිලමේතුමා, ඇහැලේපොළ කුමාරිහාමි සහ අපි කවුරුත් පොඩි කාලේ ඉඳන්ම අහලා තිබ්බ කතාවල හිටපු වීර මද්දුම බණ්ඩාර. මේ ඉන්න මද්දුම බණ්ඩාරගේ ලොකු අයියා වෙච්ච ලොකු බණ්ඩාර ඇහැලේපොළ සහ ඔවුන් දෙදෙනාගේ නැගණිය වුණු ඇහැලේපොළ ටිකිරි කුමාරි මද්දුම බණ්ඩාරගේ කතාව ඔයාලා දන්නවනේ. ඒ කතාවේ අපි අහලා තියෙනවා මද්දුම බණ්ඩාරගේ තව එක නංගි කෙනෙක් වංගෙඩියකට දාලා කෙටුවා කියලා. ඉතින් ඒ නංගිව ඉටිපිලිමයකින් නිරූපණය කළා නැහැ. නමුත් ඒ කුටියට ගියාම අපිට පොඩි ළමයෙක් ගේ ඇතුලෙන් අඬනවා වගේ සද්දයක් ඇහෙනවා. ඉතින් යාලා ඒකෙන් අදහස් කරනවා ඇත්තේ ඒ නංගි ගේ ඇතුලේ ඉන්නවා කියන එක වෙන්න ඇති. ඉටි කෞතුකාගාරය හොයාගන්න එක අමාරු නැහැ. මාලිගාව ළඟම තමයි තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කියන්න යනවා ඔයාලා මෙච්චරලා බලාගෙන හිටපු එක ටිකට් ප්‍රයිසස්. දේශීය වැඩිහිටියට රුපියල් 400යි, කුඩා දරුවෙක්ට රුපියල් 200යි. ඒ වගේම විදේශීය වැඩිහිටියට ඩොලර් 10යි, විදේශීය කුඩා දරුවෙක්ට ඩොලර් 5යි. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.